මේක තමයි ජර්මනියේ 8 වන රාජසිංහ රජුරෝ වතුර අනු කරපු කේතලේ කියලා කිව්වොත් ඔයගොල්ලෝ පිළිගන්නවද? නෑනේ. නෑනේ. මේ නැදින් කියලා වැඩක් නෑ. ඒකින්ද මම එහෙම කියන්නේ නෑ. ඒවල බලන්නකෝ මේ ලස්සන මේ කෙටල් එක. මේක තමයි ඉලෙක්ට්‍රික් කෙටල් එක. මේක නේ මාර ක්ලාසි ලුක් එකක් තියෙන ඇන්ටික් ලුක් එකක් තියෙන නිකන් ගෝල්ඩ් කලර් රෙඩ් කලර් මික්ස් කරලා හදපු එක. මේ කොලැක්ස් බ්‍රෑන්ඩ් එකෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ජර්මන් බ්‍රෑන්ඩ් එකක්. ඉස්සර ජර්මන් ගහපු එකක්. දැන් කම්පැනි එක ජර්මන් නමුත් හදන්නේ චයිනා වල. නමුත් මේක හයි ක්වොලිටියට හදලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා තියෙන මේ මෙතන අල්ලන මේ grip එකත් සුදු පාට මේ රවුමක් තියෙන සුදු පාට රබර් එකක් තියෙන රවුමක්. ඉතින් ඒ වගේ පොඩි ටයිනි දේවලුත් හරියට ක්වොලිටියට හදලා තියෙනවා. ඉතින් මේක හදලා තියෙන්නේ මේ ඇතුලේ SUS 304 කියන ස්ටේන්ලස් ස්ටීල් එකෙන් තමයි ඒක ෆුඩ් ග්‍රේඩින් වලට කියන්නේ කැම්ප් බීම වලට එහෙම හදන්න ගන්න මේ ස්ටේන්ලස් ස්ටීල් එක. ඒකෙන් තමයි ඇතුලේම හදලා තියෙන්නේ. මේක ලස්සන ගේජ් එකකුත් තියෙනවා. මේක ඉතින් වතුර උණු කරනකොට ගන්නට හරියට පෙන්නනවා. ඉතින් මේ දැන් මේක මේ ගත්තා වගේ නේ මේක දැන් කුස්සිය තියන ලෝභකම හින දැන් මේක සාලේම තියලා තියෙන වතුර තමයි මේ උගරන හරියට පාවිච්චි කරන ගත්තත් නෑ. ඉතින් මේක මේ වොට් 2200ක් වොට් එකක්. ඉතින් ඒකින්ද ටක් ගාලා උණු වෙනවා. ගොඩක් කරලා යන්න මේක ලීටර් 2 තමයි මේකේ සයිස් එක. ඔයගලන්ටත් ඉතින් මේක අරගෙන ලස්සනට සාලේ කබඩ් එකේ තියලා ඉතින් තියන්න පුළුවන් පේන්නේ ඈ. මමත් දැන් වතුර උණු කරන්න මේ වෙන කෙටලයක් ගන්න කියලා ඉන්නේ. දැන් මේක ලස්සනට තියලා. ඔයගලන්ටත් එහෙම කරන්න පුළුවන් අරගෙන බලන්න. අරගෙන ලස්සනට තියලා ඊට පස්සේ පරණ එකේම උණු කරන්න තියෙන්නේ. හරි මම මේක ගත්තේ JS web store කියන shop එකෙන්. ඒගොල්ලන්ගේ Facebook page එකක් තියෙන online ගන්නත් පුළුවන්. නැත්නම් ගම්පහ තියෙන shop එක. එහෙට ගිහලා ගන්නත් පුළුවන්. ඉතින් මම link එක දාන්නම් පළවෙනි comment එකේ. එතකොට ඔයාලට price එකෙන් බලා ගන්න පුළුවන්. price මම දාන්නේ නැහැ. මොකද ඒක සැරින් සැරේ වෙනස් වෙනවා. ඉතින් කොහොමද හැබැයි 18 වගේ නම් ගන්න හම්බෙන්නේ නැහැ. මොකද මේක හොඳ quality kettle යන්නේ ලස්සන German brand එකක්. ඉතින් ඒකේ ඉඳලා ඔයගොල්ලෝ බලන්න. මේ තමයි page එක. යටින් link එකක් තියෙනවා. මේ WhatsApp එකට message එකක් දැම්මම ඔක්කොම price බලා ගන්නත් පුළුවන්. කොටස් වශයෙන් ගෙවන්නත් ඒගොල්ලෝ දෙනවා. පොඩ්ඩක් අහලා බලන්න විස්තර එහෙම. මේ තියෙන box එකේ විස්තර ඉතින් ඔයගොල්ලන්ට බලන්න ඕන දෙයක් තියෙනවා නම් වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න. හැමතැනම ඉතින් ජර්මන් වලින් අර මේ ලියලා තියෙනවා. මේ තියෙන එක ඇඩ්‍රස් එකත් ජර්මන් තියෙන්නේ. සිටි එක එහෙම. කොහොමවත් හැබැයි මේඩ් ඉන් ජර්මන් නම් නෙමෙයි. ඩිසයින් එක ජර්මන්. ඉස්සර ජර්මන් කම්පැනි එකක්. දැන් චයිනා තමයි හදන්නේ. චයිනා වලත් ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ලෝ ක්වොලිටි තියෙනවා, හයි ක්වොලිටි තියෙනවා. නමුත් මේ ප්‍රොඩක්ට් එක බලුවම නම් මේක අනිවාර්යෙන් හයි ක්වොලිටි එකට හදපු එකක්. හරි. එතකොට මේ මම දාන්නම් කැටලොග් එකේ ඩීටේල්ස් තුන එකේ යූසර් මැනුවල් එකේ එහෙම මොන හරි ඔයගොල්ලන්ට විශේෂයෙන් බලා ගන්න තියෙනවා නම් ගන්න කලින් අපිට මොන හරි ප්‍රොඩක්ට් එකක් ගන්න කලින් අපි බලන්න තියෙන එක එක්කෙනාට එක එක දේවල් හිතෙන්නේ දෙයක් ගන්න කලින් ඉතින් හැම දෙයක්ම බලලා ගන්න එක හොඳයි. ඉතින් ඔයගොල්ලන්ට ඕනේ මේ කියලා හිතනවා මම මේ ටික දානවා. ඕනනම් වීඩියෝ එක පෝස්ට් කරලා මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් බලන්න. මේකෙම මීට වඩා පොඩි කෙටල් එකකුත් තිබ්බා ඒගොල්ලන් ළඟ මේ කලර්ස් දෙකෙන්ම මේ ගේජ් මේ වගේම ගේජ් එක තියෙන මීට වඩා පොඩි එකකුත් තිබ්බා. ඒක මීට වඩා ටිකක් ගණන් අඩුයි. හැබැයි ඒකේ යට අර බේස් එක බ්ලැක් කලර් තිබ්බේ. මේකේ අර මෙටල් එකක් නේ තියෙන්නේ සිල්වර් කලර් එකට. ඒ වගේ. ඉතින් මම මේක මේ ගලවලත් බැලුවා මේක දැන් එළියේ තියෙන ක්වොලිටි එක ඇතුලේ තියෙනවද කියලා බලන්න. ওই බේස් එක මම ගලවලා මේ ඇතුලේ බැලුවා කොහොමද ඒගොල්ලෝ වයර් එක එහෙම වරින් එක එහෙම කරලා තියෙන්නේ කියලා. ඉතින් මම ඒක පෙන්නන්න ඒකත් ඒගොල්ලෝ ලස්සනට මේ ස්ටෑන්ඩඩ් එකට කරලා තියෙනවා ඇතුලේ. ඒකින්ද මේ තියෙන එක පාස්තල චුට්ටි චුට්ටි ඒව කරලා නැහැ. හරියට ගානට ලස්සනට ස්ටෑන්ඩඩ් එකට මේ ක්ලිප් කරලා මේ බැලුවම තේරෙනවා කොහොමද ඒක හදලා තියෙන්නේ. ඒක විතරක් නෙමෙයි මේක වටේ තියෙන මේ සිල්වර් කලර් එක ඇත්තටම මෙටල්. මම හිතුවේ ඒක ප්ලාස්ටික් කියලා බලන්න සද්දේ මේක ඇත්තටම මෙටල්. එහෙනම් හරි ඉතින් ඒ විදිහට මේ අර හයි ක්වොලිටි එකට ඒගොල්ලෝ හදලා තියෙනවා. මේගොල්ලන්ගේ සයිට් එක කොලැක්ස් වගේ
ඉතින් මේ පාට දෙකක් තියෙනවා මේකේ අයිවරි කලර් එක තියෙනවා නිකන් ඇද්දල පාට වගේ ඒකත් ලස්සනයි. මේ මම ගත්ත රතු එක මට හිතුණා ඒක රතු එක ලස්සනයි කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි සීන් එක මේ තියෙන්නේ මේක ඔන් කරාට පස්සේ ලස්සනට නිල් පාට ලයිට් එකක් පේනවා. ඉතින් ගේජ් එක වැඩ කරනවා මේක මම දෙපාරක් විතර උණු කරපු හින්දා ගේජ් එක උතන තියෙන්නේ. ඉතින් කොහොම කළා ලස්සනට වතුර කුණු කරගන්න තියෙන්නේ ඉතින්.